ඉරේෂා සහ උදාරගේ ආදරය සංකේතවත් කරන්න ප්‍රී ෂූට් එකක් නිර්මාණය කරලා තිබුණා. බලන්න. මට වටිනා සඳ පායන තුරා මං උන්නා බලා ඇස් නොපියා පවා ලොව නිදනා විට නොනිදාලා මෙමං නුඹ පැතුවාරේ දුටු හීනේ ඉඳන් පින්සාරිනී ඇද නයන සලා උන්මාදවී මනුඹ ගැන සිතා. අපි අපේ ප්‍රී ෂූට් එක සඳහා අපි තෝරගත්තේ ට්‍රින්කෝ ප්‍රදේශයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සහ පිජන් අයිලන්ඩ් ඒ කලාපය තුල මේ තිබ්බ ස්වභාවික සෞන්දර්යයෙන් තිබ්බ ඇත්තටම ලස්සන තැන් තෝරගත්තා. ඒකට ඇත්තටම අපි විශේෂයක් විදිහට අපේ මේ බ්‍රයිස්මේඩ්ලා බෙස්මන්ලා සියලු දෙනාත් එක්කන් ගිහිල්ලා සියලු දෙනාගේම එකතු වෙලා ගත්ත ලස්සන දෙයක් කිරීමේ අපේ අවශ්‍යතාවය තිබ්බා. මතින් නුඹ වැඩිදා හෙමින් හද අරනේ පෙමින් නොහඳුනමා මුදු හැඟුමක් මා හිතින් ඉපදීලා තියේ ආදරයක් නමින් පින්සාරිනී ඇද නයන සලා ඒ වගේම අතරම මම ඉරේෂාටත් නොකිය තිබ්බා යාව සර්ප්‍රයිස් කරන්න අලුත්ම සින්දුවක් අපි නිර්මාණය කරමින් තිබ්බා. මේ අතර මේක එයාට හංගලා තමයි අපි කරේ. මේ අවසාන වෙඩින් එක දවසේ තමයි එයාත් ඒක මුලින්ම දැනගත්තේ. ඒක නිසා ඒකේ අපිට අතරම දැනගෙන හිටපු මම සහ එයාගේ නංගි සහ එක බෙස්මන් කෙනෙක් විතර ඒක අපි දැනගෙන හිටියේ. ඒ ඔබ දැක්කේ උඩරට සම්ප්‍රදායට ඇලුම් කරන ඉරේෂා සහ උදාරගේ විවාහ මංගල උත්සවය. ඉරේෂා, අපි මුලින්ම කතා කරමු ආගේ උඩරට සම්ප්‍රදායික ඇඳුම් නිර්මාණය ගැන. ඔව් රශ්මි, ඇත්තටම මට ඕනේ උඩරට සම්ප්‍රදායෙන් හැඩගැන්වෙන්න. එකක් මම ගොඩක් ආසයි උඩරට සම්ප්‍රදාය හැඩගැන්වෙන්න.
මම කැමති වුණේ ලොං ස්ලීව් අඳින්න. ඒකට මම ගොඩක් ආසයි. අපේ අම්මගෙත් ලොකු කැමැත්තක් තිබ්බා ලොං ස්ලීව් අඳින්න. There used to be a graying tower alone on the sea. You became the light on the dark side of me. Love remains a drug that's high and not the pill. But did you know that when it snows, my eyes become alive and the light that you shine can't be seen? Baby, I compare you to a kiss from a rose on the grave. Ooh, the more I get of you, stranger it feels. මගේ ජැකට් එකේ විශේෂත්වයක් වුණේ ජැකට් එකෙන් කොටසක් net වලින් හැඩගැන්වලා තිබුණා. ඒ මට අවශ්‍ය වුණේ ඩීප් නෙක් එකක් තියෙන ජැකට් එකක් සහ ස්ටෝන්ස් වලින් ඩිසයින් කරගන්න ඕනේ වුණා මට. ඒ විදිහට මට මම මගේ ඇඳුම් නිර්මාණ ශිල්පිනිය ඒ විදිහට මට ඒක කරලා දුන්නා. ඔයාගේ බ්‍රයිඩ් එකට ගැලපෙන ආකාරයෙන් බ්‍රයිඩ්ස්මේඩ්ස් ලාගේ කොස්ටියම්ස් කොහොමද නිර්මාණය වුනේ? බ්‍රයිඩ්ස්මේඩ්ලා 4 දෙනෙක් හිටියා. ඒගොල්ලන්ට නිර්මාණය වෙන ට්‍රැඩිෂනල් විදිහටම ලොං ස්ලීව් දාලා ජැකට් එක නිර්මාණය කරගත්තා. සාරි ජැකට් එක ක්‍රීම් කලර් එකට හුරුවට යන ඉතුරු කොටස් ටික රතු පාටිනුත් අපි නිර්මාණය කරගත්තේ. ඒ අනුව මට ගොඩක් ආසාවක් තිබ්බා මෙයාගේ සාරි එකත් ඩාර්ක් කලර් නිසා මෙරූන් තද මෙරූන් කලර් එකට තමයි මම මගේ මුල්ලැඳුම උඩට මුල්ලැඳුම තෝරාගත්තේ. ඒ වගේම මගේ හිටපු බෙස්මන්ලා 4 දෙනෙක් හිටියා. ඒ 4 දෙනාටත් මගේ කලර් එකට වඩා චුට්ටක් අඩුවෙන් ඩාර්ක් මෙරූන් එකක් තමයි. නමුත් මගේ ජැකට් එකට වඩා චුට්ටක් අඩුවෙන් කලර් එකක් තමයි අපි තෝරගත්තේ. උදාරගේ තිරේෂගේ විවාහ මංගල උත්සවය ගත්තම ඇත්තටම හරිම සුන්දර විවාහ මංගල උත්සවයක්. මේ විවාහ මංගල උත්සවය ලස්සන කරගන්නට විශේෂයෙන්ම ස්වර්ණාභරණ තෝරගද්දී ඔවුන් පැමිණියේ අපේ රදල ජුවලර්ස් ආයතනයේට. බ්‍රයිඩ් කෙනෙක් නෙක්ලස් එකක් ඒ ජුවලරි සිලෙක්ට් කරන්න ආවම ඒ බ්‍රයිඩ්ගේ තියෙන යම් ඩ්‍රීම් එකක්. ඒ ඩ්‍රීම් එක මේකයි කියන දේ හරියට මෙයාගේ අදහස් පැහැදිලි කළොත් ඇත්තටම ඇයට අවශ්‍ය වෙන විදිහේ ඒ දේ අනිවාර්යෙන් ඇයට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉරේෂා. ඉරේෂා ඇයගේ නෙක්ලස් එක තෝරගද්දී ඇයට ගැළපෙන විදිහ, ඇයගේ කැමැත්ත, එතකොට ඇයගේ වෙඩින් එකේ තියෙන ප්ලෑනින් ඒ හැමදේම අපිත් එක්ක කතා කරා. එහෙදී අපිට හරිම පහසුවෙන් ඇයට ගැළපෙනම නෙක්ලස් එක තෝරගන්න පුළුවන් වුණා. මෙහිදී ඇයගේ ඇඳුම් එක්ක අපේ ස්වර්ණාභරණ ගලපගත්තේ ඇයගේ වෙඩින් සාරි එක ඇය අපේ ආයතනයට රැගෙන ආවේදා. එතකොට අපිට හරිම පහසුවෙන් ඒ සාරි එකේ තියෙන කට් වර්ක් එකටම මැච් වෙන විදිහේ ට්‍රැඩිෂනල් නෙක්ලස් එකක් මොඩර්න් විදිහට කරපු ෆුල් නෙක්ලස් එක කවර් වෙන විදිහේ ලස්සන නෙක්ලස් එකක් අපිට කරගන්න හම්බුණා. මෙහිදී විශේෂම දේ තමයි ඉරේෂට වමනාවක් තිබ්බ ඇයගේ හෝම් කමින් එකට එයාගේ නෙක්ලස් එක හයිලයිට් වෙන විදිහ. මොකද එයා ඇඳලා තිබ්බේ හෝම් කමින් එකට ඉන්දියන් ටයිප් ජැකට් එකක් ගොඩක් ඩීප් එක. එතකොට ඒකේ ෆුල් ඕපන් ඒරියා එක වැඩි නිසා ඒ ටික කවර් වෙන විදිහේ ලස්සන නෙක්ලස් එකක් ඇයට කරගන්න ඕන වුණා. මේම විවාහ උත්සවයේ ප්‍රධානම දෙයක් තමයි පෝරුව සෙරමනි එක. එතකොට ඒ පෝරුවටත් ඒගොල්ලන් යූස් කරලා තිබ්බේ කැටයම් වලින් හදපු ට්‍රැඩිෂනල් විදිහ හරිම ඒකේ ග්‍රෑන්ඩ් ලුක් එකක් තියෙන පෝරුවක්. එතකොට ඒ හැම දෙයකටම මේගොල්ලන්ගේ තියෙන ප්ලෑනින් වල තියෙන සාර්ථකත්වය නිසාම ඒ හැම අංශයක්ම එක හා සමාන සංකලනයක් අපි දැක්කා. ඒකෙන් තමයි ඇය යූස් කරලා තියෙන හැම ඩිසයින් එකකම වැඩිපුර වැලියු එකක් අපි දැක්කේ. Will you count me in? Been awake for a while now. You got me feeling like a child now. 'Cause
every time I see your bubbly face, I get the tingles in a silly place. It starts in my toes and I crinkle my nose. වෙඩින් රින්ග්ස් ගැන කතා කරොත් වෙඩින් රින්ග්ස් උත් අපි කලර්ස් දෙකක් මික්ස් කරලා තමයි නිර්මාණය කරේ. එහිදී white gold එකයි gold එකයි දෙකම මික්ස් කරලා අපි couple bands ඇයට ඊ උදාර සහ ඉරේෂට නිර්මාණය කරලා දුන්නා. මෙහිදී උදාරගේ කැමැත්තක් තිබ්බා රවුන්ඩ් ෂේප් යන්නේ නැතුව බොක්ස් ෂේප් එකට ඔහුගේ රින් එක හදා ගන්න. එහිදී අපි සේම් ඩිසයින් එකම ජෙන්ස් රින් එකටත් යූස් කරලා ජෙන්ස් ලුක් එක එන විදිහේ ලස්සන රින්ග්ස් දෙකක් කරගත්තා. සාම්ප්‍රදායික විවාහ මංගලෝත්සවයක් විදිහට ඩෙකොරේෂන්ස් වලට අවධානය යොමුනේ කොහොමද? ඇත්තටම අපි ඩෙකොරේෂන්ස් උත් ගොඩක් කල් ඉඳන් හෙව්වා. අපිට අවශ්‍ය දෙයක් අපි හිතුවා අපි දැන් ට්‍රැඩිෂනල් සිටි බෑග් පෝරු කියන අවශ්‍යතාවය තිබ්බා සහ ෆ්ලවර් ඩෙකෝ සියලු දේ අපිට ට්‍රැඩිෂනල් විදිහට කිරීම අවශ්‍යතාවය තිබ්බා. විශේෂයෙන්ම අපේ ගෙවල් අනුරාධපුරයේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක අපිට ඒ අවශ්‍යතාවය තිබ්බා. ඒ අනුව අපි ඇත්තටම පෝරු සහ සිටි බෑග් එක සඳහා වෙනම කැටයම් සහිතවත් පසාරු කැටයම් සහිතවත් නැවත නිර්මාණය කරගෙන අපේ ආසාව අනුව අපි ඇත්තටම ට්‍රැඩිෂනල් පෝරුවක් සහ ට්‍රැඩිෂනල් සිටි බෑග් එකකට තමයි අපේ මේ විවාහ මංගල උත්සවයේ සූදානම් කරගත්තා. හුස්ම සිඳින්නම් පෙම් පවනල්ලේ ආදරෙන් වෙලා උඹලඟින්නම් ඔය ඇස්සස්සේ නීනයෙන් පවා මේ හිත ගත්ත රැහින ඡායා නෙතුකාව නැවතිලා පායා. ඉරේෂා සහ උදාරගේ හෝම් කමින් එක සඳහා උන් තෝරගත්තේ ඉන්දියානු සම්ප්‍රදායයි. यादां विच तू दिल दी गल मैं दस्सां ते दस्सां फिर किन्नू අපේ හෝම් කමින් එක ඇතරම නයිට් ෆන්ක්ෂන් එකක් විදිහට තමයි තිබ්බේ. ඒක මට අවශ්‍යතාවය තිබ්බා සියලු දෙනාම සහභාගී වෙන්න සහ විනෝද වීමට රාත්‍රී කාලයේ ගැනීමේ අවශ්‍යතාවය. ඒ අනුව ඇත්තටම අපි රෙඩ් කලර් තීම් එක තමයි බොහෝ දුරට යූස් කරමින් අපේ ඉන්දියන් ඇඳුම් තෝරාගත්තේ.